හරි මාතෘකාව ලියන්න. කාර්ය ශක්තිය සහ ක්ෂමතාව. කොහෙන් කතා නතර කරන්න. ප්‍රධාන මාතෘකාවක් කාර්ය ශක්තිය සහ ක්ෂමතාව. ඒ යටතේ අනුමාතෘකාවක් ලියන්න. කාර්ය ප්‍රධාන මාතෘකාව කාර්ය ශක්තිය ක්ෂමතාව. අනුමාතෘකාවක් ලියන්න කාර්ය. දැන් අහගන්න කොළමයි. මම හැමතිස්සෙම කියනවා වගේ දැන් මෙතන ඉඳන්වත් ඔය වැඩවල විවිධ අතපසුවීම් වෙච්ච ළමයි හරියට යන්න පිළිවෙලට. දැන් ඔයගලන්ට තේරෙනවා මේ A level වැඩේ ඒව පිළිවෙලකට කරන්නේ නැතුව ළමයි ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බෑ. එක සතියක් හරි පන්ති මිස් වුණොත්, එක සතියක් හරි ගෙදර වැඩ ගණන් හදන්න නැතුව හිටියොත් මේ වැඩේ කැඩෙනවා. ඒක නිසා මේ අලුත් පාඩම් කොටස ඉඳන්වත් හැම දරුවෙක්ම මේක පිළිවෙලට කරන්න. පන්ති ආවට විතරක් මදි. ඔයගොල්ලෝ හරියට පන්තිය තුලදී වැඩ කළ යුතුයි. කාර්ය ශක්තිය සහ ක්ෂමතාව කියන මාතෘකාව හරිනම් පටන් ගන්න ඕනි භ්‍රමණ චලිතය සහ වෘත්ත චලිතය කියන කොටස් දෙකෙන් පස්සේ. නමුත් විෂය නිර්දේශ මේක තියෙන්නේත් භ්‍රමණ චලිතය සහ වෘත්ත චලිතයට කලින්. එතකොට මේ අපි උගන්වන්නේ විෂය නිර්දේශයේ තියෙන පිළිවෙලට. හැබැයි මේක හරිනම් එන්න ඕනි ළමයි. දැන් අපි බලය කොටස ඉවරයිනේ. බලයෙන් පස්සේ හරිනම් භ්‍රමණ චලිතය සහ වෘත්ත චලිතය කළා තමයි කාර්ය ශක්තිය ක්ෂමතාව උගන්වන්න ඕනි. ඒකට හේතුව මේ මාතෘකා තුනටම භ්‍රමණ චලිතයේ කොටසුත් ඇතුළත්. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. දැන් කාර්යයක්. ළමයි කාර්යයක් කෙරෙනවා බලයකිනුත් කාර්යයක් කෙරෙනවා ව්‍යාවර්තයකුනුත්. බල ගෝර්ණයකුනුත් කාර්යයක් කරනවා. මේ බලයකින් කරන කාර්යය ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ දන්නවනේ බලය වැඩි කිරීම විස්ථාපනය. ඒ වගේ ව්‍යාවර්තයකින් කරන කාර්ය ව්‍යාවර්තය වැඩි කිරීම කෝණික විස්ථාපනය. දැන් ඒක කතා කරන්න භ්‍රමණ චලිතය කළා තියෙන්න ඕනේ. දැන් ශක්තිය කියන්නකෝ. දැන් චාලක ශක්තිය. චාලක ශක්තිය ඔයගොල්ලෝ දන්නවා ප්‍රභේද දෙකක්. උත්තරණ චාලක රේඛීය චාලක ශක්තිය තමයි මේ භාගයේ MV වර්ගය. ඒතර කැරකෙන වස්තුවක චාලක ශක්තිය. ඒක වෙන කැලලක්. භාගයයි I ඔමෙගා වර්ගය කියලා ඒකට වෙන සූත්‍රයක් තියෙනවා. I කියන්නේ අවස්ථිති ගෝර්ණය, ඔමෙගා කියන්නේ කෝණික ප්‍රවේගය. ඒතර ඒවා සෙට් වෙන්නේ භ්‍රමණ චලිතයේදී. භ්‍රමණ චලිතයේදී. ක්ෂමතාවය. ක්ෂමතාවේදී ඔයගලන්ට උගන්වනවා බලයක ක්ෂමතාව කියලා සමීකරණයක් P = FV කියලා. මේක මම සාමාන්‍ය පෙළේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න නෑ. අපි උසස් පෙළේදී ඉගෙන ගන්නවා. බලයක ක්ෂමතාව P = FV. ඕකෙම අනිත් කැලල තියෙනවා ව්‍යාවර්තයක ක්ෂමතාව P = ටෝමිගා කියලා. මේ ඔමෙගා කියන්නේ කෝණික ප්‍රවේගය, මේ ව්‍යාවර්තය. එතකොට මේක කරන්න භ්‍රමණ චලිතය කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයගලන්ට පේනවද?
මේ ටික කරලා කාර්ය ශක්තිය ක්ෂමතාව කොටස කළොත් තමයි මේ හැම පැත්තම ආවරණය වෙන විදිහට ඒක උගන්වන්න පුළුවන්. හැබැයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා මේ විෂය නිර්දේශය ඇතුලේ මදනේ පුරුදු කොහෙන්ද ආවි කියලා. විෂය නිර්දේශය හදන අය මම මේක කලින් ඔයගොල්ලෝ දන්නේ නැතුණාට සෑහෙන කාලයකට කලින් මම මේ අනුපිළිවෙල කඩලා ඉගෙනුවා. ඒ කියන්නේ මම භ්‍රමණ චලිතයේ වෘත්ත චලිතයේ කළා කාර්ය ශක්තිය ක්ෂමතාව ඉගෙනුවා. ඒක හොඳයි. එහෙම තමයි කරන්න ඕනි. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් එනවා. ඉස්කෝලවල ටර්ම් ටෙස්ට් වලට මේක එනවා. ටර්ම් ටෙස්ට් වලට මේක එනකොට මම ඒක කරන්නේ නැතුව භ්‍රමණ චලිතයේ වෘත්ත චලිතයේ කර කර ඉන්නකොට ළමයින්ට ටර්ම් ටෙස්ට් වලදී ලකුණු වල ප්‍රශ්නයක් එනවා. එර ටික දන්නේ නැනේ. ඒක නිසා මටත් සිද්ධ වුණා කැමැත්තෙන් හරි අර විෂය නිර්දේශය යන පිළිවෙලට මේක උගන්වන්න. මගේ රිවිෂන් පන්ති වල මම සාමාන්‍යයෙන් මේ හරි ක්‍රමයට උගන්වන්නේ. භ්‍රමණ චලිතයේ වෘත්ත චලිතයේ කල්ලි ඉවර වෙලා තමයි මම කාර්ය ශක්තිය ක්ෂමතාව උගන්වන්නේ රිවිෂන් පන්ති වල. තියරි පන්ති අපිට මේ හැමෝම යන ඕඩර් එකට යන්න වෙලා තියෙනවා. නැත්තම් මම මේවා පටන් අරන් කරන්න ගියොත් එහෙම ඊළඟට වාර පරීක්ෂණ වලදී ඔයගලන්ට මේවෙන් ප්‍රශ්න ආවහම ඔයගොල්ලෝ කියනවා අපි උගන්වලා නැහැ කියලා. අත හරි විදිහ තමයි මේ දෙක කළා මේක කරන්න ඕනේ. එතකොට අපි භ්‍රමණ චලිතය කරන්නේ නැතුව මේකට අත ගහනවා කියන්නේ කොටස් කීපයක් අඩුවෙන් තමයි අපිට කතා කරන්න වෙන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? නේක ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව මොකද්ද? භ්‍රමණ චලිතය උගන්වනකොට අපි මේ ටික එකට ඇඩ් කරනවා. તો ගැටලුවක් නැහැ. හරි. කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. භ්‍රමණ චලිතය උගන්වනකොට මේ කාර්ය ශක්තිය ක්ෂමතාවේදී කතා කරන්න තීච්ච කෑලි ටික භ්‍රමණ චලිතයට දාලා උගන්වලා ඒකේ ගණන් හදවනවා. ඒසව ඔක්කොම ටික එතකොට අවසානයේදී ඔයගලන්ට අහුවෙලා තියෙනවා. එතකොට තේරුම් ගන්න එහෙනම් මේ දැන් අපි පටන් ගන්න කාර්ය ශක්තිය ක්ෂමතාව කියන මාතෘකාවේ භ්‍රමණ චලිතයට අයිති කෑලි ටික හලලා තමයි මේ අපි ගන්න. භ්‍රමණ චලිතය උගන්වද්දී ටික වෙනම අපි ගන්නවා. හරි. එතන මාතෘකාව අපි ප්‍රධාන මාතෘකාව ලියවන්නේ ළමයි කාර්ය ශක්තිය හා ක්ෂමතාව කියලා. ඊළඟට අපි ලියවන්නේ කාර්ය කියලා. දැන් මාතෘකා ගොඩක් ලියන්න තියෙනවා. ආයි ලියන්න මාතෘකාවක් මොකද්ද? බලයකින් කෙරෙන කාර්ය. මොකද කාර්ය කෑලි දෙකක් තියෙනවා. එකෙන් එකයි දැනට කියන්න පුළුවන්. ආයි අනුමාතෘකාවක් විදියට ලියන්න. බලයකින් කෙරෙන කාර්ය. බලයකින් කෙරෙන කාර්ය. ළමයි නිතරම පේපර් එකට ඕනි වෙන කොටසක් කාර්ය ශක්තිය ක්ෂමතාව කියන්නේ මේක මේ යාන්ත්‍ර විද්‍යාවට විතරක් නෙමෙයි. හරි. අනිත් ඒකක වලටත් බලපානවා. ඒසක් කාර්ය ශක්තිය ක්ෂමතාව කියන්නේ තීරණාත්මක කොටසක්. යාන්ත්‍ර විද්‍යාවේ තීරණාත්මකම කොටසක් කාර්ය ශක්තිය ක්ෂමතාව කියන්නේ ඒක හොඳට ඉගෙන ගන්න. මිස් වෙන්න දෙන්න එපා එක පන්තියක්වත්. එක පන්තියක්වත් මිස් වෙන්න දෙන්න එපා. ගෙදර වැඩ දුන්නාම හරියට කරන්න. ගණන් හදනකොට පිටපත් කරන්න එපා. තේරුම් අරන් ලියන්න. බලයකින් කෙරෙන කාර්ය. කාර්යවර්ග කියලා කියන නිසා අපි W කියන සංකේතය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. දැන් සම්ලමිටි දෙන්න පුළුවන් අයියෝ අපි ඔක දන්නවනේ. බලය වැඩි කිරීම විස්තරය අපි දන්නවනේ. දැන් මම මේක කළා ඉවර වුණාම මොනවද දැනන් හිටියේ කියලා තේරෙයි. අපි පටන් ගන්නෙ මෙතනින් තමයි. ඔයාලා සාමාන්‍ය පෙළ මට්ටමේදී බලයකින් කරන කාර්ය පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. කොහොමද කාර්ය නිර්වචනය කරන්නේ? බලයක උපයෝගී ලක්ෂය. මෙන්න බලය. මේ උපයෝගී ලක්ෂය. බලය යෙදිච්ච තැන
බලයේ දිශාවට විස්ථාපනය වෙද්දී බලයක උපයෝගී ලක්ෂය බලයේ දිශාවට විස්ථාපනය වෙද්දී විස්ථාපනය වෙද්දී මම ඊතලයක එක පැත්තකට විතරයි දෙපැත්තට ගහුව කියලා අවුලක් නැහැ හරි දෛශිකයක් බව අංගවට කැලේ බලයක උපයෝගී ලක්ෂය බලයේ දිශාවට විස්ථාපනය වෙද්දී අන්නලම අපි කියනවා විද්‍යාවේ කාර්යයක් කෙරෙනවා කෙරිච්ච කාර්ය ප්‍රමාණය W නම් ඒක සමාන වෙනවා බලයේ විශාලත්වයේත් බලයේ උපයෝගී ලක්ෂය බලයේ දිශාවට සිද්ධ කරපු විස්ථාපනයේ විශාලත්වයේත් ගුණිතයට. ඔතෙන්ට එනකන් කතාව සාමාන්‍ය පෙළදී අහලා තියෙනවා ඔයගොල්ලෝ. බලය නිව්ටන් මේක රේඛීය විස්ථාපනයක් නේ. මීටර එතන මෙයා නිව්ටන් මීටර හෙවත් ජූල් ඒක ඔයගොල්ලෝ දන්නවා ඔය ජූලය අර්ථ දක්වන එකත් ඔයගොල්ලෝ මම හිතන සාමාන්‍ය පෙළ දිගන ගත්තනේ මේ සමීකරණයෙන් තමයි මේ ජූල් කියන ඒකකයේ අර්ථ දක්වන්නේ කොහමද මේක නිව්ටන් එකක් වෙලා මේක මීටර එකක් වුණාම මේ දෙකම එකයි එතකොට එක වැඩි කිරීම එක මේක ජූල් එකයි මොකක්ද ජූලයේ අර්ථ දැක්වීම නිව්ටන් එකක බලයක උපයෝගී ලක්ෂය බලයේ දිශාවට මීටර එකක විස්ථාපනයක් සිදු කරන විට සිදු කෙරෙන කාර්ය ප්‍රමාණය ජූල එකකි. නිව්ටන් එකක බලයක උපයෝගී ලක්ෂය බලයේ දිශාවට මීටර එකක විස්ථාපනයක් සිදු කරන විට සිදු කෙරෙන කාර්ය ප්‍රමාණය ජූල එකකි. ඔක තමයි ජූලයේ පිළිබඳ අර්ථ දැක්වීම. ඒවා පොඩි පන්තිවලදී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි එතනින් පටන් අරගෙන තව කරුණු ගණනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මාතෘකාව බලයකින් කරන කාර්ය ලියන මෙහෙම බලයක උපයෝගී ලක්ෂය බලයක උපයෝගී ලක්ෂය බලයේ දිශාවට විස්ථාපනය වන විට බලයක උපයෝගී ලක්ෂය බලයේ දිශාවට විස්ථාපනය වන විට කාර්යයක් කෙරෙන්නේ යැයි කියනු ලැබේ. කාර්යයක් කෙරෙන්නේ යැයි කියනු ලැබේ. අලුත් පිළිකින් සිදු කෙරෙන කාර්ය ප්‍රමාණය බලයේ විශාලත්වයේත් තේරුම් ගන්න ලියන්න බලයේ විශාලත්වයේත් උපයෝගී ලක්ෂය බලයේ දිශාවට සිදු කළ විස්ථාපනයේ විශාලත්වයේත් බලයේ විශාලත්වයේත් උපයෝගී ලක්ෂය බලයේ දිශාවට සිදු කළ විස්ථාපනයේ විශාලත්වයේත් ගුණිතයට සමාන වේ. ගුණිතයට සමාන වේ. right මේ රූපය ඇඳලා සමීකරණ ලියන්න. පටපට ගල් කරන්න ළමයි මේවා මේ දන්න කැලි ටිකක් නේ. පටට ගල කරමු. හරිද? එතන මේ ජූලයේ අර්ථ දැක්වීම අපි ලියමුද? ජූලය අර්ථ දැක්වීම. ජූලය අර්ථ දැක්වීම කියලා දෙකක් දාලා ඉස්සරහින් ලියන්නකෝ. ජූලය අර්ථ දැක්වීම.
ලියන්න නිව්ටන් එකක බලයක 1 නිව්ටන් බලයක නිව්ටන් එකක බලයක උපයෝගී ලක්ෂය බලයේ දිශාවට මීටර එකක විස්ථාපනයක් සිදු කළ විට නිව්ටන් එකක බලයක උපයෝගී ලක්ෂයේ බලයේ දිශාවට මීටර එකක විස්ථාපනයක් සිදු කළ විට සිදු කෙරුණු කාර්ය ප්‍රමාණය ජූල එකකි. සිදු කෙරුණු කාර්ය ප්‍රමාණය ජූල එකකි. ඔක තමයි ජූලයේ අර්ථ දැක්වීම. එතන තරවක් දාලා ලියන්න කාර්ය අදිශ රාශිය කියක දන්නවනේ නේ වැඩ ප්‍රමාණය කියන එකට දිශාවක් නැහැ. කාර්ය අදිශ රාශියකි. කාර්ය අදිශ රාශියකි. මේ බලන්න මේ කාරණේ මට මතක හැටියට කලින් අවස්ථාවක කියලා තියෙනවා. ගොඩක් ළමයින්ට මතක නැතුව ඇති. මේක අත්‍යවශ්‍ය නැහැ අපිට A level syllabus එකේ මේ කාරණේ නැති නිසා. හැබැයි සමහර ළමයින්ට මෙන්න ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. බලය ලම්බදුරෙන් ගුණ කරලා ගන්න ව්‍යාවර්තය දෛශිකයක්. හැබැයි බලය විස්ථාපනයෙන් වැඩි කරලා ගන්න කාර්ය අදිශයක්. ඕනේ මේක. නමුත් සමහරවිට කොතලයක් ඇති මම ඒකයි මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් එකම වගේනේ. ළමයි මේ ලම්බ දුරක් කියන්නේත් ඇත්තටම දෛශිකයක්. ලම්බ දුරක් කියන්නේ නිශ්චිත දිශාවකට පයින්න දුරක්නේ. එතන මෙතන දෛශික දෙකක් ගුණ කළා දෛශිකයක් ලැබිලා තියෙනවා. මෙතන දෛශික දෙකක් ගුණ කළා අදිශයක් ලැබිලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති අපි දෛශික පාඩම කරද්දී දෛශික ගුණිතය කියන එක මම ඉගෙනුවේ නෑ. හැබැයි මම සඳහන් කළා. ඔය දෛශික ගුණිතය කියන එක අපේ ෆිසික්ස් සිලබස් එකේ නෑ. දෛශික දෙකක් ගුණ කරන්න පුළුවන් ක්‍රම දෙකක් ගණිතඥයෝ හදලා තියෙනවා. එකකට කියනවා කතිර ගුණිතය කියලා අනිත් එකට කියනවා තිත් ගුණිතය කියලා. දැන් අපි මෙතන මේ කතිරයක් ගහන්නේ කතිර ගුණිතය පෙන්වන්නේ නෙමෙයි. මේක තේරුම් ගන්න. ඒ කියන්නේ ගණිතයේ තියෙනවා කතිර ගුණිතය සහ තිත් ගුණිතය කියලා. කතිර ගුණිතය කියන ක්‍රමයට දෛශික දෙකක් ගුණ කළාම එන්නේ ළමයි දෛශිකයක්. තිත් ගුණිතය කියන ක්‍රමයට දෛශික දෙකක් ගුණ කළාම එන්නේ අදිශයක්. මෙතන වෙලා තියෙන්නේ ඒක. ව්‍යාවර්තය දෛශිකයක් වෙලා තියෙන්නේ මෙතනදී මේ දෙන්න කතිර ගුණිතය යටතේ ගුණ කරන නිසා. කාර්ය අදිශයක් වෙන්නේ මෙතනදී මේ දෙන්න තිත් ගුණිතය යටතේ. එහෙනම් තිත ලිව්වේ නැත්තේයි කියලා අහන්න එපා. මම මේ ගුණිත වර්ගය උගන්වනවා නෙමෙයිනේ මං කිව්වනේ. මෙතනදී මේ දෙන්න ගුණ කරන්නේ තිත් ගුණිතය යටතේ. ඒ නිසායි කාර්ය ප්‍රමාණය අදිශයක් වෙන්නේ. දෙතොර තේරුම් ගන්න දෛශික දෙකක් ගුණ කරන රටාවන් දෙකක් තියෙනවා. ගණිතමය වශයෙන්. එක ක්‍රමයකට දෛශිකයක් ලැබෙන්නේ එක ක්‍රමයකට අදිශයක් ලැබෙන්නේ. දර කාර්ය කියන්නේ තමයි අදිශ රාශිය. ඊළඟට දැන් මේ විශේෂ කරුණු ටික අපි තරු සංකේත වලින් යමු. මේ බලන්න දැන් හැමතිස්සෙම බලයක උපයෝගී ලක්ෂය බලයේ දිශාවටම විස්ථාපනය වෙන්නේ නැහැ. දැන් නිකන් හිතන්න මේ වගේ වස්තුවක් මේකට තන්තුවක් යට ගහලා මොන කෙනෙක් අදිනවා. එතකොට මෙයා ආතතිය දාන්නේ මෙහාට. හැබැයි වස්තුව ඇදිලා එන්නේ මේ පැත්තටනේ නේ. වස්තුව ඇදිලා එන්නේ මෙහාට. එතකොට මේ බලයේ උපයෝගී ලක්ෂය ඒ බලය අඬ ගහන පැත්තටම යන්නේ නැහැ. සමහරවිට වෙන පැත්තකට යනවා. එහෙනම් අපිට ඒ වගේ අවස්ථාවකනත් හිතන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙන්න බලය. මෙන්න උපයෝගී ලක්ෂය. දැන් බලය අඬ ගහනවා මෙහාට යන් කියලා මේ ලක්ෂෙට. හැබැයි එයා යනවා වෙන පැත්තකට. එයා යනවා වෙන පැත්තකට. මේ ආනතිය තීට කියන්නකෝ. මෙයා යනවා වෙන පැත්තකට.
මට නිතරම කියනවා මේ තියරි ටික ඉස්සෙල්ලා හරියට ඔලුවට ගන්න. මොකද තියරි හොඳට පිරිසිදුව බැයි නම් ගණන් හදනකොට ප්‍රශ්න මතුවෙනවා වැඩි. හැබැයි තියරි පිරිසිදුව පුළුවන් වෙච්ච පමණින් ගණන් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. ගණන් හදන එක වෙනම කුසලතාවයක්. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ ගොඩාක්. හැබැයි ගණන් හදන්න ප්‍රැක්ටිස් කරන්න නම් මම නිතරම කියන අංක 1 තියරි. තියරි හොඳට දැනන් තියෙන්න ඕනේ. එතකොට දැන් මේ වගේ අවස්ථාවක්. මෙතන උපයෝගී ලක්ෂය. බලය මෙහාට යන් කියලා අඩ ගහද්දි මෙන්න මෙයා වෙන කොහෙවත් යන්නේ. උපයෝගී ලක්ෂය වෙන කොහෙවත් යන්නේ. එයා විස්ථාපනය වෙන්නේ මේ පැත්තට. එයා විස්ථාපනය වෙන්නේ මේ පැත්තට. එතකොට මේ වගේ අවස්ථාවකදී කෙරෙන කාර්ය ප්‍රමාණය කොහොමද ගන්නෙ? හරි ලේසි. අපි කරන්නේ බලය විභේදනය කරනවා. බලය විභේදනය කරනවා. ළමයි දන්නවා මොනවාද සංරචක කියලානේ. මෙහාට f cos theta. මෙහාට f sin theta. ළමයි දන්නවා මේ f ගෙන් කරන ඕන දෙයක් මේ ජෝඩුවට කරත හැකින්නේ. f ගෙන් කරන ඕන දෙයක් මේ ජෝඩුවට කරත හැකි. එහෙනම් අපි තර්කයක් ගේනවා මේ වගේ අවස්ථාවක f බලයෙන් කරන කාර්යය මේ f cos theta කියන බල සංරචකයෙන් කරන කාර්යයත් f sin theta කියන බල සංරචකයෙන් කරන කාර්යයත් එකතුවට සමානයි. අනිකම්මට එකතුව කියලා කියත හැකියි. කාර්ය අදිශයක්. එහෙනම් මෙයාගෙන් කරන කාර්ය කියන්නේ මෙයාගෙන් කරන කාර්යයත් මෙයාගෙන් කරන කාර්යයත් එකතුව. එකතුව කිව්වම ආදයිශික එකතුව එහෙම කියන්නේ නැහැ නේ කාර්ය අදිශය. ඔන්න සංකල්පේ. හරි දැන් මම කරන්න හදන්නේ මෙයාගෙන් කරන කාර්යයයි මෙයාගෙන් කරන කාර්යයයි හොයලා එකතු කරනවා. එතකොට මොකද මට ලැබෙන්නේ? මේ බලයෙන් කරපු කාර්යය. හරි ඔන්න මම මෙයාගෙන් කරන කාර්යය හොයනවා. ඒක කොහොමද හොයන්නේ? දැන් තේරුම් ගන්න මේ f cos theta කියන්නේත් ළමයි බලයක්. දැන් එකයි හිතන්න මේක 50යි. මේ කොනේ අංශක 60යි. එනේ ඉතින් මේ f cos theta කියන්නේ 25 නේ. 50යි cos 60. ඒතකොට මේ 25. දැන් 25 කියන්නේත් බලයක්. දැන් මේ 25 කියන බලයේ ඒ කියන්නේ f cos theta කියන බලයේ උපයෝගී ලක්ෂය කෝ? මේ තියෙන්නේ. તો කොහොමද බලයකින් කරන කාර්ය ගන්නෙ? බලය වැඩි කරන්න ඕනේ. ඒතකොට මොකද්ද බලය? f cos theta. මොකද වැඩි කරන්නේ? එයාගේ උපයෝගී ලක්ෂය එයාගේ දිශාවට සිද්ධ කරපු විස්ථාපනය. මොකද විස්ථාපනය? s. ධන මෙයාගෙන් කෙරිච්ච කාර්යය. ඉතින් කොහොමද මෙයාගෙන් කෙරිච්ච කාර්ය ගන්නෙ? ඒ බලය, ඒ කියන්නේ f sin theta කියන බලය වැඩි කරන්න ඕනි. මොකෙන්ද? එයාගේ උපයෝගී ලක්ෂය. කොහේයාගේ උපයෝගී ලක්ෂය? මෙතන. එයා අඬ ගහපු දිශාවට සිද්ධ කරපු විස්ථාපනයෙන්. මොකද කියන්නේ? මෙයාගේ උපයෝගී ලක්ෂය මෙයා අඬ ගහපු දිශාවට පොඩ්ඩක්වත් ගිහිල්ලා නැහැ. බිඳුවයි. මේක ගියේ නැහනේ උඩට. මේ ලක්ෂය උඩට ගියේ නැහැ. එහෙනම් මේකෙන් කාර්ය කරලා නැහැ. එහෙනම් මෙන්න f බලයෙන් කරපු කාර්යය මෙච්චරයි. මේක අපි ලියනවා පොදු සමීකරණයක් විදිහට f වැඩි කිරීම s වැඩි කිරීම cos theta. මේක තමයි කාර්ය ලබා ගන්න වඩා නිවැරදි සමීකරණය. දැන් එහෙම එකක් සාමාන්‍ය පෙළ දිගන ගත්තේ නැහැ. ඔක නිකන් බලය වැඩි කරන විස්ථාපනය ගණන් විතරයි හැදුවේ. ඒ ලෙවල් වලත් ගොඩක් ගණන් හදාන්නේ බලය වැඩි කරන විස්ථාපනය තමයි. හරි. හැබැයි වැඩේ ඉගෙනගෙන තියෙන්න ඕනේ. වැඩේ ඉගෙනගෙන තියෙන්න ඕනේ. මේක තමයි කාර්ය සම්බන්ධ වඩා නිවැරදි සමීකරණය. කවුද f කියන්නේ? බලයේ විශාලත්වයේ s කියන්නේ විස්ථාපනයේ විශාලත්වයේ theta කියන්නේ බලය සහ විස්ථාපනය කියන දෛශික දෙක අතර කෝණය. theta කියන්නේ කවුද? බලය සහ විස්ථාපනය කියන දෛශික දෙක අතර කෝණය. මෙන්න කාර්ය ප්‍රමාණය හොයන්න වඩා නිවැරදි සමීකරණය.
මම දන්නේ මෙතන මැත්ස් කරන ළමයින්ට තිත් ගුණිතය කළා තියනවද කියලා. තිත් ගුණිතය කළා තියනවා නම් වැඩිපුර දෙයක් කියන්නේ වැඩි දඟලන්න ඕනේ කාර්ය ගන්නේ බලය කියන දෛශිකයේත් මේ වැඩිපුර දෙයක් විස්ථාපනය කියන දෛශිකයේ තිත් ගුණිතේ. තිත් ගුණිතේ ඉගෙනගත්ත දරුවෙක් ඉන්නවා නම් එයා දන්නවා මොකද එන්නේ? මේකේ මාපාංකේ වැඩිපුර දෙයක් මේකේ මාපාංකේ වාරයක් මොකක්ද? cos θ. මාපාංකේ කියන්නේ විශාලත්වය. ඒක තමයි මෙතන මොකක් කියලා මම කිව්වේද? කවුද මේ f කියන්නේ? බලයේ විශාලත්වය. s කියන්නේ මොකක් කියලාද කිව්වේ? විස්ථාපනයේ විශාලත්වය. අපිට උසස් පෙළ භෞතික විද්‍යාවට තිත් ගුණිතය නැති නිසා ඒ කතාව වහලා ඒකෙන් කරන වැඩ ටික අපි මේ උගන්වලා තියෙන්නේ. තිත් ගුණිතය කියන එකෙන් කරන වැඩ ටික මේ උගන්වලා තියෙන්නේ. හරි. හරි. තරවද්දල මේ රූපය අඳින්න. මැට්ස් කරන ළමයි ඉවරද කරලා තියෙනවා තිත් ගුණිත කතර ගුණ නැද්ද? ඒව නැද්ද දැන් මැට්ස් වල? තියෙනවනේ. ඒ සාමාන්‍යයෙන් ඉවරද මේ දවස්වල? රූපේ විතරයි. ජීවිතය කරලා මම හිත රිද්ද ගන්න ඕනේ නැහැ උවට. A level physics වලට ඕකේ සම්බන්ධයක් නැහැ. හරි. මැත්ස් ළමයි අපිට වඩා මොකද්ද එකක් දාන්නවා එහෙම හිතන්න එපා. ෆිසික්ස් පේපර් එකට තිත් ගුණිත කතාවේ අදාළත්වයක් නැහැ. රූපය හරිද? කෝ ටග්ගල කරන්න. ලියන්න මෙහෙම මෙවැනි අවස්ථාවකදී F බලයෙන් කෙරෙන කාර්ය තේරුම් ගන්න. මෙවැනි අවස්ථාවකදී F බලයෙන් කෙරෙන කාර්ය F cos θ බල සංරචකයන් හා F cos θ බල සංරචකයන් හා F sin θ බල සංරචකයන් F cos θ බල සංරචකයන් හා F sin θ බල සංරචකයන් කෙරෙන කාර්ය ප්‍රමාණවල එකතුවට සමාන වේ. හරි. දැන් මෝඩ වහන්සේලා වගේ ඔහේ ලියන්නේ නැතුව මේවා තේරුම් අරන් ලියන්න. මෙන්න මේ කෑලි අපි හඳුන්වලා දෙමු. කවුද මේ F කියන්නේ? බලයේ විශාලත්වය. කොට අටකල කරමු. F කියන්නේ බලයේ විශාලත්වය. මේකට දාන්න මේ විශාලත්වය විතරයි. හරි සයිස් එක විතරයි දාන්නේ. බලයේ විශාලත්වය. S කියන්නේ විස්ථාපනයේ විශාලත්වය. S කියන්නේ විස්ථාපනයේ විශාලත්වය. θ කියන්නේ බලය හා විස්ථාපනය යන දෛශික දෙක අතර කෝණය.
තීර කියන්නේ බලය හා විස්ථාපනය යන දෛශික දෙක අතර කෝණය. තීර කියන්නේ බලය හා විස්ථාපනය යන දෛශික දෙක අතර කෝණය. හරි. තාතරවක් දාලා. දැන් ඔන්න මෙතෙන්ට එන්නකෝ. f වාරයක් s වාරයක් cos θ. ළමයි දන්නවා දෛශික දෙකක් අතර කෝණය සාමාන්‍යයෙන් මොන පරාසයේද හැසිරෙන්නේ කියලා නේ. කියන්න බලන්න මේ. ළමයි දැන් දෛශික දෙකක් අතර කෝණය සාමාන්‍යයෙන් කීයේ ඉඳලා කීයටද සෙට් වෙන්නේ කියන්නේ? දෛශික දෙක එකම පැත්තට තිබුණාම කීයද කෝණේ? බිඳුවයි දෛශික දෙක ප්‍රතිවිරුද්ධ පැත්තට තිබුණාම කීයද කෝණේ? 180. ඒතර දෛශික දෙකක් අතර කෝණය කී ඉඳන් කීයටද විචලනය වෙන්නේ? බිඳුව ඉඳලා 180ට. දෛශික දෙකක් අතර කෝණය විචලනය වෙන්නේ බිඳුව ඉඳලා 180ට. ඒ කියන්නේ ළමයි තේරුම් ගන්න මේ තීට සුළු කෝණයක් වෙන්නත් පුළුවන් මහා කෝණයක් වෙන්නත් පුළුවන්. එහෙනම් මේකේ කෑලි දෙකක් කතා කරන්න වෙනවා. තීට සුළු කෝණයක් වෙන්නත් පුළුවන්. සුළු කෝණයක් කියන්නේ එතකොට තීට බිඳුවයි 90යි අතරනේ. මහා කෝණයක් කියන්නේ 90යි 180 අතර. තීර සුළු කෝණයක් වෙන්නත් පුළුවන් මහා කෝණයක් වෙන්නත් පුළුවන්. කර මූලික ගණිත සංකල්ප මතකද? මොනවද අපි ඉගෙන ගත්තේ? මතක නෑ නේ. මෙන්න මේ කොටසේදී sin cos tan තුනම සුළු කෝණවලදී sin cos tan තුනම මොනයිද? දනයි. මැට්ස් කරන ළමයි හරි අභිභාණයෙන් උත්තර දෙනවා. හරියට තේරෙනවා. මහා කෝණවලදී sin විතරක් ධනයි cos සහ tan ඍණයි. අපි ඉගෙන ගත්ත ළමයි. එතකොට කහගන්න. තීට සුළු කෝණයක් වෙන්නත් පුළුවන් මහා කෝණයක් වෙන්නත් පුළුවන්. ළමයිට පේනවා තීට සුළු කෝණයක් වුණාම cos θ ධනයි. එහෙනම් කාර්ය ප්‍රමාණය ධනයි. එයි ළමයි මෙයාගේ ලකුණ තීරණය කරන්නේ මෙයා. එතන මේගොල්ලන්ගේ වැඩක් නැද්ද? වැඩක් නැහැ නේ. මේගොල්ලන්ගේ මොනවා විතරද දැම්මේ? විශාලත්ව විතරයි. තේරුම් ගන්න කාර්ය ප්‍රමාණය ලකුණ තීරණය කරන්නේ cos θ ගේ ලකුණ. සුළු කෝණයක cos අගය ධනයි කියලා ඉගැන්නුවා මම මේ පන්තියේ. සුළු කෝණයක cos අගය ධන නිසා ළමයි ඒ වගේ අවස්ථාවක කාර්ය ප්‍රමාණය ධනයි. මහා කෝණයක cos අගය ඍණයි. එන ඒ වගේ අවස්ථාවකට අදාළ කාර්ය ප්‍රමාණය ඍණයි. දැන් ඔන්න සමහරවල් කලබල වෙනවා. ඒ කොහොමද දෛශික වලට විතරනේ ධන ඍණ තියෙන්නේ? කවුද කිව්වේ එහෙම? මං කිසිම වෙලාවක කියලා නැහැ. ඕන තරම් මං උගන්වපු දේවල් හොයලා බලන්න. මම කිසිම වෙලාවක කියලා නැහැ දෛශික වලට විතරයි ධන ඍණ ලකුණු තියෙන්නේ කියලා. දෛශික වලට ධන ඍණ ලකුණු තියෙනවා. දෛශික වලට විතරක් ධන ඍණ ලකුණු තියෙනවා කියලා මං කිසිම වෙලාවක කියලා නැහැ. සමහර ළමයි හිතනවා හැබැයි ධන ඍණ ලකුණු සෙට් වෙන්නේ දෛශික වලට විතරයි කියලා. ඒක වැරදි. මේ හොඳම උදාහරණයක්. කාර්ය අදිශයක්. හැබැයි යට මොකක් තියනවද? ලකුණක් තියනවා. කාර්ය අදිශයක්. හැබැයි යට ලකුණක් තියනවා. තව ටිකක් මේක හිතමු. ළමයි සුළු කෝණය, තීට සුළු කෝණයක් කියන්නේ මේ බලන්නකො පොඩි ප්‍රායෝගික අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක් නේ. දැන් වස්තුවක් තියෙනවා. බලයක් දානවා. විස්ථාපනයක් වෙනවා. මේ වගේ අවස්ථාවක් නේ තීට සුළු කෝණයක් කියන්නේ. තීට මහා කෝණයක් කියන්නේ මොකක්ද? වස්තුවක් තියෙනවා. බලයක් දානවා. මෙන්න වස්තුව මෙහාට යනවා. මෙන්න තීට මහා කෝණයක්.
දැන් ඔයගලන්ට පේනවද මේ රූප දෙක දිහා බලද්දී මෙතනදී මේ වස්තුව මේ බලයට අවනතයි කීකරුයි. එයා කියන දේ අහනවා. මෙතනදී මේ වස්තුව බලයට අවනත නැහැ. බලය කියන අපි මෙහෙයන් කියලා. මෙයා වෙන කොහෙද? යන්නේ විස්ථාපන වෙයි. මේ ප්‍රායෝගික தත්ත්වය. එහෙනම් මේ වගේ අවස්ථාවක තමයි ළමයි කාර්ය ධනයි කියලා කියන්නේ. ඔතනදී විද්‍යාවේ මෙහෙමයි කියන්නේ. ළමයි කාර්ය ප්‍රමාණය ධන වුණාම අපි කියනවා බලය විසින් වස්තුව මත කාර්ය කරනවා කියලා. පුරුදු වෙන්න. කාර්ය ප්‍රමාණය ධන වුණාම මොනවයි කියලාද කියන්නේ? බලය විසින් කවුරු මතද? වස්තුව. දැන් මේක චුට්ටක් උත්සාහ කරන්න බලන්න නේ. මම කියන කලින් පොඩක් හිතේ වචන ගලපලා බලන්න මොකද්ද කියනවා ඇත්තේ කියලා නේ. දැන් මෙතනදී කාර්ය ධන වුණාම කියන්නේ මොකද්ද? බලය විසින් කාර්ය කරනවා. අපි ඒ කැල විතර ගමු. බලය විසින් කාර්ය කරනවා. මෙතන බලයට එරෙහිව කාර්ය කරනවා. බලය විසින් කාර්ය කරනවා කවුරු මතද? වස්තුව මත. බලයට එරෙහිව කාර්ය කරනවා කවුරු විසින්ද? වස්තුව විසින්. දෙකද කියන විදිය. මෙතන මොකද්ද කියන්නේ? බලය විසින් කාර්ය කරනවා කවුරු මතද? වස්තුව මත. මෙතන මොකද්ද කියන්නේ? බලයට එරෙහිව කාර්ය කරනවා කවුරු විසින්ද? වස්තුව විසින්. බලය කියනවා මෙහෙට යන් කියන්නේ නෑ වස්තුව විරුද්ධ දෙයක් කරනවා. සරහන් කරගන්න. මේවා තේරුම් මම ලියන්න දෙනවා යටින් පොඩක් ඉඳ තියාගෙන දෙපැත්තේ. ඉගෙන ගන්න කාලේ අවංකව ඒ වැඩේ කළොත් ගොඩ යයි. බොරු කළොත් වරදින්නේ ඕගලන්ට. මගනේ අර ඉන්න මට්ටමේ ඉඳලා වැඩ කරන්න දැන් ඕගොල්ලෝ හිතන්න ඕනේ හරි මං කොහොම හරි මේ කාර්ය කියන දැන් මේ ගුරුවරයා උගන්වන ටික කාර්ය යටතේ උගන්වන ටික මං හරියට අල්ල ගන්නවා එකක්වත් මිස් වෙන්නේ දෙන්නේ නැහැ. එහෙම එක තේරුම් ගන්න. දැන් මේක ඉගෙන ගන්නකොට අයියෝ මට බලය ගණන් හදන්න බෑනේ කියලා වැළපි ඉඳලා වැඩක් නැහැ නේ. මට නිව්ටන් නියම මිස් වුණා කියලා වැළපි ඉඳලා වැඩක් නැහැ. කාර්ය ඉගෙන ගන්න වෙලාවේදී කාර්ය ඉගෙන ගන්න. එතකොට හරි. හරිද? මෙතන යට ලියමුද විස්තරය? කො වේගෙ මදි. මොකද මෙතන යට ලියන්නේ? බලය විසින් වස්තුව මත කාර්ය කරයි. වම් පැත්තේ ලියන්න. බලය විසින් වස්තුව මත කාර්ය කරයි. දකුණු පැත්තේ වස්තුව විසින් බලයට එරෙහිව කාර්ය කරයි. වස්තුව විසින් බලයට එරෙහිව කාර්ය කරයි. right තාතරොත් දාලා මේ බලන්න තමයි W සමාන F වැඩි කිරීම S වැඩි කිරීම cos θ. දැන් මේකට කාර්ය ප්‍රමාණය ගණනය කරන මේ නිවැරදි සමීකරණේ නේ. දැන් පොඩි ප්‍රශ්නයක් එන්නේ. දැන් ඕගොල්ලෝ හිතන්නේ නැති නිසා ඇත්තට ප්‍රශ්නේ ඉන්නේ නැහැ ඕගොල්ලන්ට. ඈ හිතන ළමෙක් නම් එයාට ප්‍රශ්නයක් එනවනේ. දැන් මේ හැමතිස්සෙම මේ බල
නියතවම තියනවාද? වස්තුව මත බලය දාන කෙනාට මේ බලය අඩු වැඩි කරන්න බෑ ඊට වස්තුව විස්ථාපනය වෙද්දී. පුළුවන් නේ. ඒ කියන්නේ මේ බලය විචල්්‍ය තත්වෙත් තියෙන්න පුළුවන් නේ එහෙනම්. පොඩක් හිතන්න. මේ බලය විචල්්‍ය තත්වෙත් තියෙන්න පුළුවන්. ළමයි ඒ කාරණේ ඇත්ත. මේ බලය නියත වෙන්නත් පුළුවන් විචල්්‍ය තත්ත්වෙ තියෙන්නත් පුළුවන්. අපි හිතමු බලය නියතයි කියලා. දැන් බලය නියතයි කියන්නේ දැන් කෙනෙකුට බලන්න මොකක්ද එක්කද බලය නියත? විස්ථාපනයත් එක්ක බලය නියතයි. හරිද බලන්න ප්‍රස්තාරය. විස්ථාපනයත් එක්ක බලය නියතයි. විස්ථාපනයත් එක්ක බලය නියතයි. ඒතර මේ වගේ අවස්ථාවක ගැටලුවක් නැහැ. ඉතින් බලය නියතයි. නියත බලය මෙතන දාගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ මෙයා වෙනස් වුණොත් නේ. අපිට මේ වගේ මෙන්න විචල්්‍ය බලයක් මේ ඇඩ්වාන්ස් ලෙවල් විචල්්‍ය බලයක්. ඒතර විචල්්‍ය බල වලින් කාර්ය කරන්නේ නැද්ද? අනිවාර්යෙන් කාර්ය කරනවා, වැඩ කරනවා. දැන් මේ වගේ විචල්්‍ය බලයකින් වස්තුවක් ඇදගෙන යනවා කියලා හිතනවා. ඉතින් කාර්ය කරනවානේ. ඒතර කොහොමද කාර්ය ප්‍රමාණය හොයන්නේ? ප්‍රශ්නයක් එතකොට. ළමයි බලය මෙහෙම රේඛීයව නම් විස්ථාපනයත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ. අපි මෙතෙන්ට දානවා මධ්‍යක බලය. කොහෙන් කී දෙනෙකුට මතකද? කිසියම් රාශියක විචලනය රේඛීය නම් දෙකලවර අගයන් එකතු කළා දෙකෙන් බෙදපුවාම නිවැරදි මධ්‍යයන් එනවා කියලා මං කියලා දීලා තියෙනවා. හැබැයි එහෙම දෙකලවර අගයන් එකතු කළා දෙකෙන් බෙදලා නිවැරදි අගය ගන්න බලය කොහොමද විචලනය වෙන්න ඕනි? රේඛීයව. වැඩි වෙන්න ඕනේ හරි. අඩු වුණත් අපිට කමන්නේ. විචලනය රේඛීය වෙන්නයි ඕනි. විචලනය රේඛීය නම් දෙකලවර බලයන්ගේ මධ්‍යන්නේ මගින් අපිට බලය හදා ගන්න පුළුවන්. ඒ බලය තමයි මෙතන දාන්නේ. කලාතුරකින් උසස් පෙළ මට්ටමේ ගැටලු වලට මේ වගේ අවස්ථා දෙනවා. 99%ක්ම උසස් පෙළ මට්ටමේ ගණන් වලට දෙන්නේ මේකම තමයි. ෆිසික්ස් වලට මම කියන්නේ. කලාතුරකින් මේ වගේ ඒවා දෙනවා. උසස් පෙළදී මෙහෙම ඒවා දෙන්න බෑ. ඒතර මෙහෙම ඒවා විද්‍යාවේ නැත්තේ නෑ. මේවා තියෙනවා. රේඛීය නොවන ආකාරයකට විචලනය වෙන බල වලින් කාර්ය කරනවා. හැබැයි මේ ඒ වගේ කාර්ය ප්‍රමාණ හොයන්න අනුකලනය කරන්න වෙනවා. මොකක් කරන්න? මැත්ස් කරලා මම ඒක අහලා තියෙනව නේ. අනුකලනය කියලා ගණිත ක්‍රමයක් තියෙනවා. ඒ අනුකලනය කියන්නේ කොහොනි වෙනවා මේකට. උසස් පෙළ භෞතික විද්‍යාවට අනුකලනය නැති නිසා මේ වගේ වෙනස් වෙන අවස්ථා යටතේ උසස් පෙළට ගණන් දෙන්නේ නැහැ. ඒතර සයන්ස් වල මේවා තියෙන ඕන තරම් හරි. දැන් පේනවද මේ තාමත් මේ කතාව ඉවර නෑ හැබැයි හරි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් අර මම පටන් ගන්නකොට කිව්වේ ඉතින් කාර්ය අපි දන්නවනේ. බලය වැඩි කිරීම විස්ථාපනය අපි ගණන් එහෙමත් හදලා තියෙනවා. O level. ඒක මාදි ළමයි. ඒ ලෙවල් වලදී ලොකු දැනුමක් තියෙන්න ඕනේ. right. තරවදල මේක සටහන් කරගන්න. බලය නියත නම් කිසිම අවුලක් නැහැනේ. ඒ නියත බලය දැම්මා. ගාන හැදුවා. 99%ක්ම ඒවා තමයි තින් දෙන්නේ. කලාතුරකින් තමයි රේඛීය විචලනය වෙන බල දෙන්නේ. කලාතුරකින්.
ඉතින් ඒ දුන්නත් අපි මධ්‍යන්නකයේ දානවා ඉවරයි. රේඛීය නොවන ආකාරයට වෙනස් වෙන බල යටතේ ගණන් උසස් පෙළ භෞතික විද්‍යාවට දෙන්න බෑ. දෙන්න බැරි එකට අර අනුකලනය කියන ගණිත ක්‍රමය ඕනේ. මේ ප්‍රස්ථාරයක් ඇන්දේ දැන් මම සමහරවිට මේ මේක විස්ථාපන දෛශිකයේ මෙහාටද තියෙන්නේ. එහෙම හිතන අයියලා තියෙනවා මෙතන ඈ. විස්ථාපන දෛශිකයේ මෙහාටද තියෙන කියලා නිකන් එහෙම හිතනනේ. මේ මොකද්ද මං ඇඳලා තියෙන්නේ? විස්ථාපනයේ බලය අතර මොකද්ද මේ? ප්‍රස්ථාරයක් හරි. දැන් බලන්න මේ එක ළමයෙක් අහලා තියෙනවා. කමක් නැහැ ප්‍රශ්න ඇහුවට. මෙන්න අහලා තියෙන ප්‍රශ්නේ. මේ සූත්‍රය ලියනකොට හැමතැනම වැඩි කිරීමේ ලකුණ දාලා තියන්නේ ඇයි? ඉතින් කැමති නැත්නම් ඔහොම ලියන්න. මොකරි ඉංග්‍රීසි වචනයක් වගේ. first cos theta. මේ උගන්නනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි හරි. පේනවනේ අහන ප්‍රශ්න. හරි. කොළමයි. ආගන්න පටක් ටක් ගාලා අහගන්න කිව්වට ටක් ගාලා නිශ්ශබ්ද වෙන්න ඕනේ. මේ තර්කය හරිනේ. වැඩි මොනොත් ඉතින් මෙච්චර මේ වගේ එකක් තමයි දෙන්නේ. ඔයගොල්ලන්ට මේ වගේව දෙන්නේ නැහැ. ඊළඟ පොයින්ට් එක. ළමයි අපි ඉගෙන ගත්ත මතකද මූලික ගණිත සංකල්පවලදී ඕනම ප්‍රස්ථාරයක ඒ ප්‍රස්ථාරයේ යටතේ තියෙන වර්ගඵලය නියෝජනය කරන්නේ මොකද්ද? අක්ෂ දෙකේ තියෙන රාශිවල බෙදීම. අපි ඉගෙන ගත්ත ඕනම ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ යටතේ තියෙන අගන්න වර්ගඵලය නියෝජනය කරන්නේ මේ අක්ෂ දෙකේ තියෙන රාශිවල ගුණිතය කියලා. දැන් මේක විස්ථාපනය වෙලා මේක බලය වුණොත් එහෙමනම් මේ වර්ගඵලයෙන් මොකද නිරූපණය වෙන්නේ? බලය වැඩි කිරීම විස්ථාපනය. ඉතින් මොකද්ද බලය වැඩි කිරීම විස්ථාපනය කියලා කියන්නේ? මම මේ අදහසනේ කියන්නේ. හරි බලය වැඩි කිරීම විස්ථාපනය කියන්නේ මොකද්ද? කාර්යය. දැන් ළමයින්ට පේනවද? ළමයි සංකල්පය මේක හරි. දැන් ඔයගොල්ලන්ට මෙහෙම වක්‍රයක් දුන්නොත් ඔයගොල්ලෝ දන්නවද වර්ගඵලය හොයන්න? මෙහෙම එකක් දුන්නොත් වර්ගඵලය හොයන්න දන්නවද නැද්ද? මොකද්ද මේ? ත්‍රිපිසයමන්නේ. මේකේ වර්ගඵලය හොයන්න දන්නේ නැද්ද? ඍජුකෝණාශ්‍රයන්නේ. කොහොමද මේකේ වර්ගඵලය හොයන්නේ? අර ඒකතු කරලා කරකවල ගන්න මොකක් හරි නේ. මනසේ එහෙම එකක් තියෙනවද? මේක එකතු කරලා දෙකෙන් බෙදනවා වගේ මේක එකතු කරලා මොකද කරකනවා. වර්ගඵලය ගන්න. ඈ? සූත්‍රය මොකද දන්නේ නැහෙනි? ඒව තමයි අර අනුකලනය කියන ගණිත ක්‍රමෙන් හොයන්නේ.
ඒක වෙනත් මේ කියන කරුණ එකිනෙකට ගැලපෙනවා. හරි. හැබැයි සංකල්පේ මේ බලන්න. දැන් මං කියවනේ මේ වගේ බල වලින් කාර්ය කරන්න බැයිද? පුළුවන්. ඒ කරන කාර්ය මේ වර්ගඵලයෙන් පෙන්වන්නේ නැද්ද? පෙන්නනවා. ප්‍රශ්නේ වර්ගඵලය හොයන්න ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒතර මේ වර්ගඵලය හොයන්න දන්නවද නැද්ද කියන එකයි මේ තියරි එකයි අතර සම්බන්ධයක් නැහැ. මොකද මේ උගන්වන තියරි එක? බලය සහ විස්ථාපනය අතර ප්‍රස්ථාරයක් ඇන්දහම ඒ ප්‍රස්ථාරය යටතේ තියෙන වර්ගඵලයෙන් මොකක් පෙන්නනවද? කාර්ය පෙන්නනවා. තරවදල මේක සටහන් කරගන්න. ප්‍රස්ථාරයේ හැඩය වැඩක් නෑ ওই තර්කයට. ඒක ලියන්න වචනේ. බලය හා විස්ථාපනය අතර ඇඳී බලය හා විස්ථාපනය අතර ඇඳී ප්‍රස්ථාරයක බලය හා විස්ථාපනය අතර ඇඳී ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ යටතේ ඇති වර්ගඵලය මගින් බලය හා විස්ථාපනය අතර ඇඳි ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ යටතේ ඇති වර්ගඵලය මගින් කාර්ය නිරූපණය වේ. කාර්ය නිරූපණය වේ. හරි. ඔන්න ළමයි සාමාන්‍ය පෙළදී මේ කතාව වැඩි ළමයිගේ අර සීමාව ගොඩක් ළමයි දන්නේ නැහැ. සාමාන්‍ය පෙළදී ඉගෙනගත්ත කාර්ය පිළිබඳ ඒ මූලික අදහස පදනම් කරගෙන දැන් ගොඩාක් කරුණු අපි උසස් පෙළ පන්තියට අදාළව කතා කළානේ. ගොඩක් දේවල් කතා කළානේ. ඒ ළමයිට පේනවා සාමාන්‍ය පෙළ මට්ටමේ දැනුමක් උසස් පෙළදී ප්‍රමාණවත් නැහැ කාර්ය සම්බන්ධයෙන්. මම මේ කියපු ඔක්කොම දැනන් තියෙන්න ඕනේ. උසස් පෙළදී කාර්ය සම්බන්ධයෙන් මේ කියපු ඔක්කොම දැනන් තියෙන්න ඕනේ. හැබැයි තාමත් මේ කරලා තියෙන එක කෑල්ලයි. එයි කාර්යයක් කෙරෙන්නේ මොකකින් විතරක් නෙමෙයි කියලා කිව්වද? බලයකින් විතරක් නෙමෙයි. ඒතකොට මේකේ තව කෑල්ලක් තියෙනවා මොන චලිතෙද ඉගෙන ගන්නද? භ්‍රමණ චලිතෙද ඉගෙන ගන්න තව කෑල්ලක් තියෙනවා. ව්‍යාවර්තකකින් කරන කාර්යයත් ඉගෙන ගන්න තියෙනවා. හැබැයි ව්‍යාවර්තකකින් කරන කාර්යය මෙච්චර දුරට යන්නේ නැහැ. ඒ ලෙවල් වලදී අපිට පොඩි කොටසයි කියන්නේ මූලික අදහස විතරයි තියෙන්නේ. හරි. ඔන්න දැන් අපිට මේ දැනට කාර්ය සම්බන්ධයෙන් අදාළ වෙච්ච ටික මම තියරි කොටස උගන්වලා ඉවරයි. ගානක් හදලා බලමු. අභ්‍යාසවල පළවෙනි ගාන උත්සාහ කරන්න. පඳුරක්වත් ගැට ගහලා පටන් ගන්න. ඥානය පහළ වේවා කියලා.
ගුරුවරයෙක් දෙනකොට තියරි නෝට් එකක් ලියන එක හපංකමක් නෙවෙයි. හපංකම ගණන් හදන එක. ගාන හදන. කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් 5ක ත්වරණයක් සහිතව තත්පර 2ක් තුල චලනය කිරීමේදී කිලෝග්‍රෑම් 2ක් 5ක ත්වරණයකින් ඒ ත්වරණය වෙනස් වෙන බවක් කියන්නේ නැහැ ළමයි. එහෙනම් මෙයාට මොකක් හරි නියත බලයක් තමයි දාලා තියෙන්නේ නේ. දැන් මෙන්න t සමානයි බිඳුව. මෙන්න තත්පර මේ රූප අඳින්න ඕනේ නැහැ. ඔයගලන්ට කියලා දෙන්න මම රූපයක් කියන්නේ හරි. මෙන්න තත්පර 2කට පස්සේ. ඒතර අහන්නේ කළ යුතු කාර්යය. ඊළඟට පේනවානේ කාර්යය හොයාගන්න මේ බලය හොයාගෙන දාපු බලය හොයාගෙන මේ තත්පර දෙකේදී මෙයා සිද්ධ කරපු විස්ථාපනය හොයාගෙන ඒක වැඩි කරන්න තියෙනවා. මේ ගානේ පොඩි අඩුවක් තියෙනවා ආරම්භයේදී නිශ්චලව හිටියා කියලා දීලා නැති එක. ඉතින් ආරම්භක ප්‍රවේගයක් දීලා නැත්නම් අපිට ඒක බිඳුවයි කියලා ගන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ආරම්භයේදී නිශ්චලතාවයේ ඇති කියලා කිව්වනම් වැඩිය හොඳයි. මේ විස්ථාපනය හොයාගන්න වෙනවා. ඉතින් බලය කියන්නේ ළමයි කෙලින්ම 10යිනේ. ඒ සමාන MA 10යි. MA 10යි. ඉතින් විස්ථාපනය හොයාගන්න. ආරම්භක ප්‍රවේගය බිඳුවයි ත්වරණය දන්නවා කාලය දීලා තියෙනවා. මොකක්ද දන්නේ නැත්තේ? අවසාන ප්‍රවේගයයි විස්ථාපනය. මට ඕනි විස්ථාපනයනේ. අවසාන ප්‍රවේගය නැති සමීකරණය. මොකක්ද සමීකරණය? S සමානයි ut ධන භාගය t වර්ග. නිශ්චලතාවයෙන් පටන් ගත්තේ භාගයයි ත්වරණය 5යි කාලය තත්පර 2යි. 2 වර්ගය. මීටර 10 ගිහිලා තියෙනවා. එන කාර්යය මම කියවල මේ දැන් අපි A level theory part එක හරියට ඉගෙන ගත්ත එක හරි. නමුත් දැන් F වැඩි කිරීම S වැඩි කිරීම cos θ එහෙම ලියලා ඉන්න ඕනේ නැහැ. ඔයගලන්ට පේනවා. ඉතින් මේ බලයේ දිශාවට ගියා එච්චරයිනේ. කෙලින් බලය වැඩි කිරීම විස්ථාපනයේ කාර්යය. මෙහෙම ලිව්වහම ඇති. හැබැයි අර හැමතිස්සෙම මේ cos θ පදයකුත් මෙතන තිබුණා කියන එක ඒ අයිඩියා එක ඔළුවේ තියෙන්න ඕනේ. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා කෙලින්ම මේ θ කෝණේ බිඳුවයි හරි. බලය තියෙන පැත්තටම වස්තුව ගිහිල්ලා එහෙම අපිට ගන්න වෙන්නේ θ කෝණේ බිඳුවයි. cos බිඳුව එකයි මේ. ඇදගෙන නාන්න ඕනේ මේක ලියලා දැන් සමහරවිට මෙතන වඩා පිරිසිදු හදන්න ඕනේ නෑ O level මේ O level. අපි A level සමීකරණය දානවා. θ බිඳුවයි. cos බිඳුව එකයි. එතකොට අර මේ කැලේනේ ඉතුරු වෙන්නේ. ඒව තේරුම් අරගෙන නිකන් ආදේශ කරන්නේ ඇති. බලය 10යි විස්ථාපනය 10යි. ජූල් 100යි. දෙවෙනි ගාන හදන්න ළමයි. කතාව අඩු කරලා වැඩ කරමු. දෙවෙනි ගාන හදන්න. ඔය ටියුට් එකේ තියෙන රූපේ නැවත අඳින්න වෙලා ගන්න එපා.
මොකද්ද ඔකේ හොයාගන්න තියෙන්නේ? ඔව් සංප්‍රයුක්ත බලයනේ. වස්තුව චලනය වෙන්නේ ළමයි සංප්‍රයුක්ත බලයේ තියෙන පැත්තටනේ. සංප්‍රයුක්ත බලය හොයාගෙන විස්ථාපනයෙන් වැඩි කළා එච්චරයි. සංප්‍රයුක්ත බලය හොයාගෙන විතරයි තියෙන්නේ ওই බල පද්ධතිය. ගානේ කියනවා මේ වස්තුව මීටර් 4ක් ගියා කියලා. ඉතින් යන්නේ කොහෙටදනේ? බල ගොඩාක් තියෙනකොට ළමයි වස්තුව යන්නේ සංප්‍රයුක්ත බලයේ තියෙන පැත්තට. මේ පැත්තට නිව්ටන් 40යි. මේ කෝණය අංශක 30යි. මේ බල දෙක ඒකරේ කියයිනේ. මේක 60යිනේ. මේක 20යි. මේක 50යි. දැන් සමලා මේ මම දන්නා මෙහාට විභේදනය කළ x හොයනවා ඇති මෙහාට විභේදනය කළ y හොයනවා ඇති. නොහද ඉන්නවට වඩා එහෙම හදන එක හොඳයි. ඉතා හොඳයි. හැබැයි ඉතාම හොඳයිනේ 40න් 20ක් අඩු වෙනවා කියලා ඔක පේන්නේ නැද්ද? ඇයි මේ බල දෙක ඒකරේ කියයි? 30යි 90යි 60යි 180නේ. එතන මෙතන 40න් 20ක් ගියහම මෙතන 20යි. මේ දෙක අතර කෝණය 150යි. අරක දාමුකෝ. මොකද අරක? p වර්ගය දන q වර්ගය දන 2pi q cos θ. යුද්ධෙට නැති කඩුව කොස් කරන්නද මේ? ඕනි වෙලාවට මතකෙට එන්නේ නැහැ. එකක් 50යි 50 වර්ග 2500යි අනිත් එක 20යි 20 වර්ග 400යි දෙකයි p 50යි q 20යි cos θ cos 150 මৌলিক ගණිත සංකල්ප cos 150 කීයද ළමයි cos 150 ඍණ cos 30 මතකද මහා කෝණයක cos අගය ඒකේ පරිපූර්ණක බද්ධ කෝණයේ cos අගයේ ඍණ වටිනාකමට සමාන වෙන්නේ cos 150 සමානයි ඍණ cos 30 මේ මෑතකදී අර අසයින්මන්ට් වලත් මම දැම්මා මේවා cos 150 කියන්නේ ඍණ cos 30 ඉතින් cos 30 මූල තුන බෙදීම දෙකයි ඍණ ලකුණක් එක්ක එන්නේ ඉතින් මේක සුළු කරන්න ඕනේ මේක සුළු කළා සංප්‍රයුක්ත බලය හොයලා ඒක විස්ථාපනයෙන් වැඩි කරන්න. මොකද වාස්තවයේ විස්ථාපනය වෙන්නේ සංප්‍රයුක්ත බලයේ තියෙන පැත්තටනේ. අර ඔයගොල්ලෝ xy හොයලා සංප්‍රයුක්තේ හෙව්වට මට කමක් නැහැ. කොහම හරි ඉතින් ගාන හදන්න කියන වැදගත්. මේ මම කියපු විදිහටම ගාන හදන්න ඕනේ නැහැ ළමයි. xy හොයලා සංප්‍රයුක්ත බලයේ හෙව්වත් කමක් නැහැ. දෙවෙනි ගාන ඉවර වෙන ළමයි තුන්වෙනි ගාන පටන් ගන්න. තුන්වෙනි ගාන පටන් ගන්න. ප්‍රස්තාරය අඳින්න යන්න එපා.
බලය නිව්ටන් සුමට තිරස්තලයක් මත තබා ඇති කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් රූපයේ දක්වා ඇති ආකාරයට ස්ථානය සමග වෙනස් වන බලයක් මගින් සරල රේඛාවක් ඔස්සේ චලනය කෙරේ. මූල ලක්ෂයේ සිට x = 8 මීටර ස්ථානය දක්වා චලනය කිරීමේදී වස්තුව මත කළ සඵල කාර්ය සොයන්න. මේක මීටර වලින් දීලා තියෙන්නේ. මෙන්න මෙහෙම මේ ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. පොඩ ලීන එක නතර කරන්න. මේ ගැටලුව කොළමයි. මේ කාලකන්ණි කීප දෙනෙක් ඉන්නවා මං කියන සිංහල තේරෙන්නේ නැති. උන්ට උල්පත්නම් දෙන නිවටයෝ සෙට් එකකුත් ඒ ළඟපාතම ඉන්නවා. අර කාලකන්ණි සෙට් එක කියවනවා. අර නිවටයෝ සෙට් එක හේ ඉන්න නපුංසකයෝ වගේ. right අගන් මේ ගානේදී විශ්ලේෂණයක් නොකර දැන් මම දන්නවා මෙතන 90%කටම මේ ගාන හදත හැකි. මේ වර්ගඵලයෙන් පෙන්වන්නේ ධන කාර්යයක්, මේකෙන් පෙන්වන්නේ ඍණ කාර්යයක්. ඔය සඵල කාර්ය කියන්නේ ධන ඍණ දෙකේ එකතුව. මම විස්තර කළේ නැතත් බොහෝ දෙනෙකුට ඒක තේරෙනවා. එසා මේකේ උත්තරේ ගන්න පුළුවන්. මේකේ වර්ගඵලයයි මේකේ වර්ගඵලයයි හොයලා ඒ දෙක එකතු කරලා ලකුණත් එක්ක උත්තරේ ගන්න පුළුවන්. හැබැයි මම මේක විශ්ලේෂණය කරේ නැත්තම් බලන්න විභාගෙට මෙන්න මෙහෙම MCQ එකක් දුන්නා. මට අගයන් මතක නැහැ මම නිකන් අදහස කියන්නේ හරි. මේක අපි ඍණ දෙක කියලා. මේක අපි ධන 3 කියලා. මේක 10 කියන්නකෝ. මේ වගේ ප්‍රස්තාරයක් දෙilla මේ x සමානයි ඍණ දෙකේ ඉඳලා x සමානයි ධන 3ට වස්තුව ගමන් කරද්දී වස්තුව මත කරපු කාර්යය හයුව. ඒ වගේ ප්‍රශ්නයක්. දැන් බලන්න මොකක්ද උත්තරේ කියලා. දැන් මේක විශ්ලේෂණය කරන්නේ නැතුව නිකන් අපි මතු පිටින් පේන දේවල් දිහා බලලා උත්තරයක් සඳහන් කළොත් දැන් මේකේ අනව වස්තුව මත කරපු කාර්යය මොකක්ද? වස්තුව මත කරපු කාර්යය මොකක්ද? මෙතන ඉඳන් මෙතෙන්ට මුළු විස්ථාපනය මීටර 5යි බලය 10යි උත්තරේ 50යි. ඒ කොහොමද මේක ඇල රින්න නෙමෙයිද? දැකද? හිතෙනවා. අරක විශ්ලේෂණය කරලා ඉගෙනුවේ නැත්නම් එහෙම හිතෙනවා ළමයෙකුට. ළමයි තේරුම් ගන්න මේ මොකක්ද වෙලා තියෙන්නේ?
මේ මොකක්ද වෙලා තියෙන්නේ? වස්තුවක් එනවලු මේ x සමානයි 0 කියන තැන ඉඳලා x සමානයි 8 කියන තැනට. රයිට්. එහෙනම් අපි ඒක ඉස්සෙල්ලම පිළිගන්නවා. රයිට්. වස්තුව මෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ එනකොට ඒ තැනදී ඒ තැන මත වෙනස් වෙන බලයකට මෙයාව ගොදුරු වෙනවා. දැන් x සමානයි 0 දී වැඩේ පටන් ගන්නකොට ඔන්න මෙතනින් අපි තුන් පටන් ගන්න. පටන් ගන්නකොට එයා මත තිබිලා තියෙනවා බලයක් 10ක. ධන 10ක. ධන 10ක. ළමයි තමයි ධන ඍණ කියන එක. එතකොට අපිට දිශාවත් එක්කනේ මෙතනදී ගලපන්න වෙන්නේ බලයනේ දයිශ කියන්නේ. සාමාන්‍යයෙන් ගැටලුවක විශේෂයක් කියලා නැත්නම් සාමාන්‍යයෙන් අපි පුරුද්දක් හැටියට නැත්නම් සම්මතයක් හැටියට ළමයි මෙහාට තියෙන ඒවා තමයි ධන කියලා ගන්න. ඒක මාරු කරන්න පුළුවන් කෙනෙකුට. එහෙනම් මේ 10 කියන බලය ඔන්න මේ පැත්තට වස්තුව මත තීච බලයක් විදිහට මම ගත්තා. ඊළඟට මෙයා x සමානයි 2 කියන තැනට එනකොට තාමත් මේ බලය 10 කියන අගේම තියෙනවා ධන පැත්තේ. මොකක්ද අපිට පේන්නේ? මේ වස්තුව මීටර් 2ක් යනකන් 10 කියලා නියත බලයකට එයා යන පැත්තටම තියෙන බලයකට ගොදුරු වෙනවා. රයිට්. එහෙනම් බලය විසින් වස්තුව මත කාර්ය කරනවා. දැන් මේ විශ්ලේෂණය. කෙරිච්ච කාර්යය බලය වැඩි කිරීම විස්ථාපනය 20යි. ඒ 20 කියන්නේ මේකේ වර්ගඵලය. ඊළඟට ළමයින්ට පේනවා මෙයා x සමානයි 4 කියන තැනට එනකොට අර බලය බිඳුවටම බැහැලා. බලය බිඳුවටම බැහැලා. ඒ කියන්නේ මේ මීටර් දෙකේදී මොකද වෙලා තියෙන්නේ? එයා විචල්්‍ය බලයකට ගොදුරු වෙලා. උත්තරේ නිකන් කොහෙන් හරි අටව ගන්න එක නෙමෙයි ළමයි. මොකද්ද වෙලා තියෙන්නේ කියලා Taman තේරුම් ගන්න ඕනේ. මේ මීටර් දෙකේදී මෙයා විචල්්‍ය බලයකට ගොදුරු වෙලා. කෙබඳු විචල්්‍ය බලයකටද? රේඛීයව වෙනස් වන විචල්්‍ය බලයකට. කී ඉඳලා කීයටද බලය වෙනස් වුනේ? 10 ඉඳලා 0ට. එහෙනම් මොකද්ද මධ්‍යක බලය? 5යි. විස්ථාපනය කීයද? 2යි. මොකද කෙරිච්ච කාර්යය? 5 වැඩි කිරීම 2 10යි. ඒ කියන්නේ මේකේ වර්ගඵලය. ඊළඟට අපිට පේනවා ඊළඟ මීටර දෙකේදී මෙයා මත බලයක් යෙදිලා නැහැ. යකෝ බලයක් යෙදෙන්නේ නැතුව කොහොමද යන්නේ කියලා අහයි. බලයක් යෙදුන් නැත්නම් එයා ත්වරණය වෙන්නේ නැහැ. යන්න බැරි කමක් නැහැනේ. මේ වෙනකොට යම් යම් ප්‍රවේගයට ඇති. ඉතින් ඒ ප්‍රවේගයෙන් යනවා ඇති. බලයක් යෙදුන් නැතුව ගියේ කොහොමද කියලා අහන්න දෙයක් නැහැ. බලයක් ඕනි වෙන්නේ මොකකටද? ත්වරණය වෙන්න. ඔන්න මෙතෙන්ට ආවා. ඊළඟට වෙන දේ තමයි වැදගත්. වස්තුව මෙතෙන්ට එනවා කියලා කියනවනේ නේ. රයිට්. වස්තුව එතෙන්ට ආවා. දැන් මොකද වෙන්නේ? මෙතෙන්ට එනකොට ඍණ 5ක බලයකට සෙට් වෙනවා. ඍණ කියන්නේ එතකොට අනිත් පැත්තට. දැන් අනිත් පැත්තට හරවලා ඍණ දාන්නත් ඕනේ නැහැ. හරි? අනිත් පැත්තට. දෙකෙන් ළමයිට බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට මෙයා මොන බලයකට ගොදුරු වෙනවද? විචල්්‍ය බලයකට ගොදුරු වෙනවා. හැබැයි බලය කොහෙටද තිබිලා තියෙන්නේ? වස්තුව යන පැත්තට විරුද්ධ පැත්තට. දැන් මොකද වෙන්නේ? වස්තුව විසින් කාර්ය කරනවා කාට එරෙහිවද? බලයට එරෙහිව. ළමයි දන්නවා එතකොට කාර්ය ඍණයි මතකද? ඒ ඍණ කියන එක තමයි මේ වර්ගඵලයෙන් එන්නේ. මේක ඍණ වර්ගඵලයක් නේ. රයිට්. යට ඍණ වර්ගඵලයක්. දෙකේදී කාර්ය ප්‍රමාණය. විචල්්‍ය බලයක්. මොකද මධ්‍යකගය? 0.5යි මැද 2.5යි. 2.5 වැඩි කිරීම 2 5යි. ඒ කියන්නේ මේකේ වර්ගඵලය. හැබැයි ඒක ඍණ. ඒක ඍණ. එතන මේක ධන 20යි. මේක ධන 10යි. මේක ඍණ 5යි. මොකද සඵල කාර්යය? ධන 25යි. ඔය උත්තරේ මම මේ ටික කිව්වේ නැතත් ඔයගොල්ලෝ ගන්නවා. ඒක ගැන ගැටලුවක් නැහැ. සඵල කාර්ය ධන 25යි. සඵල කියන්නේ නෙට්වර්ක් එක. සඵල. මෙතනදී කෙරිච්ච කාර්ය ප්‍රමාණය මෙතන කෙරිච්ච කාර්ය ප්‍රමාණය ලකුණත් එක්ක එකතුව. රයිට්. දැන් පොඩක් එන්නකො මේ ගන්නට. අගන්න. මෙතන ඍණ දැකපු ගමන් දැන් විස්තර දන්නේ නැති ළමයෙක්ගේ හිත ගැස්සෙනවා. ඉතින් ඇත්තට මොකද්ද මේ වෙලා තියෙන්නේ?
මේ පිහිටීමේ වස්තුව ඉන්නකොට එයා මත 10ක බලයක් යෙදිලා ධන මෙතෙන්ට එනකම්ම ඒ බලය තිබිලා නියතව ඉතින් මීටර කීයක් ඇවිල්ලාද මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 2ක් තියෙනවා මේ ලකුණ අපිට වැඩක් නැහැ මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 3ක් තියෙනවා එහෙනම් මීටර 5ක් ඇවිල්ලා මොකද කිරිච්ච කාර්යය 50යි ධන 50යි පේනද මෙතන ඍණ ලකුණ දකින්නකොට සමහරමයි කලබල වෙලා මේ වර්ගඵලයේ ඍණ වෙන්න ඇති ඒ අර මතු පිටින් දන්න අය වැඩේ දන්න කෙනා කලබල වෙන්නේ නැහැ උත්තරය ධන 50යි මේකත් මේ අවශ්‍ය දේවල් සටහන් කරගන්න උත්තරේ නෙමෙයි වැදගත් මොකද උනේ කියලා තේරුම් ගැනීමයි වැදගත් හරියට වැඩ කරමු මෙතන ඉඳන්වත් හරියට වැඩ කරමු කිව්වහම නිකන් මාත් ඇතුළත් නෙමෙයි මං හරියට කරේ නෑ වගේ වෙනවා හරියට වැඩ කරපල්ලා මෙතන ඉඳන්වත් හරිද මේක? අපිට මේ වගේ එක සටහන් කරගන්න. අර ඍණ ලකුණක් පේන එකට කලබල වෙන්න ඕනේ නැහැ එතනනේ. ටර්ම් ටෙස්ට් එක එනවා ළමයි. කවද්ද ළමයි ඉස්කෝලේ නිවාඩු දෙන්නේ? නිවාඩු දෙන්න පටන් ගත්තේ නැද්ද තාම? කවද්ද 10ද? ඒක 10 වෙනිදා නිවාඩු දෙනවා 11 වෙනිදා ඉඳන් නිවාඩුව පටන් ගන්නෙ. ඉස්කෝලේ පටන් ගන්නේ කවද්ද? 20 20ද 24ද පටන් ගන්නෙම නැද්ද නැත්තා? කවද? 24. ඊට පස්සේ ඔලේ වලට ආයි නිවාඩුනේ. මරුනේ. හරි. ඊළඟට ශක්තිය කියන මාතෘකාව තියෙන එහෙනම් අපි අලුත් අවුරුද්දෙම පටන් ගමුනේ. මේ ටියුට් එකේ ගෙදර වැඩ නෑ. හැබැයි කලින් එකේ ඕනතරම් තියෙනවා. ඝර්ෂණය ගණනුයි ඝර්ෂණය ඒ ටියුට් එකේ MCQ 10ක් තියෙනවා. ළමයි අවුරුදු උත්සවය ගැන පොඩි දැනුම් දීමක් තියෙනවා පොඩක් නිශ්ශබ්දව අහගන්න ඊට පස්සේ මම ඔයගලන්ට පොඩක් කතා කරනවා.
සුබ ලකුණන්නේ. සුබ සන්ධ්‍යාවක් ළමයි. අවුරුදු උත්සවයට එනවද නැද්ද? නෑ කියන අය විතරක් අත උස්ස. මේවයි වැඩේ. පළවෙනි දේ තමයි විශේෂයෙන්ම සමිත සර්, චරිත සර්, දුෂ්යන්ත සර් මේ අවුරුදු උත්සවයේ වැඩේ පටන් ගත්තෙම 20යි 25 ඔයාලා වෙනුවෙන්. අපි කවදාවත් කරපු වැඩක් නෙවෙයි. හරි සාමාන්‍ය සමිත සර් මේ වගේ වැඩවලට පළවෙනි වතාවට තමයි හා කියලා තියෙන්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා ඇත්තටම සර්ලාගේ ලොකු හයියක් තල්ලුවක් එක්ක අපි ලොකු කැපකිරීමක් කරගෙන යනවා මේ දවස් ටිකේ මේ වැඩේ කරන්න. හැබැයි ඒක සාර්ථක වෙනවද? දෙයක් කරනවද? ඔයාලා ඇත්තට මේ සම්බන්ධයෙන් සතුටු වෙනවද? ඒක එන්ජොයි කරනවද කියන එක තියෙන්නේ ඕගොල්ලෝ ගාව. ඕගොල්ලෝ එන එකමත් තමයි මේක වැඩේ සාර්ථක වෙන්නේ. ඒක නිසා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න රෙජිස්ටර් වෙන එක අනිවාර්යෙන් වෙන්න. රෙජිස්ටර් වෙන්න කියන්නේ ඔයාලගෙන් කීයක් හරි ගන්න නෙවෙයි. ඒ රෙජිස්ටර් වෙන අයට සර්ලා අතිනුත් සල්ලි දාලා දවල් කෑම එක අපි දෙනවා. රුපියල් 200ට කන්න බෑනේ ඔයාලට නේද? හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් අපි ඒක දෙනවා. හරි? ඒ කියන්නේ අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඔයාලා එන ප්‍රමාණය. මොකද නුගේ ගොඩින් ලොකු ප්‍රමාණයක් එනවා. නුගේ ගොඩින් කට්ටිය එනකොට ගම්පහ ඊට වඩා අඩු වුණොත් ගම්පහ අයිය තමයි නැති වෙන්නේ රයිට්. කඹැද්දත් පරදී අපි දන්නේ නැහැ. ඒක නිසා මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ සම්බන්ධයෙන්? හරි. විනාඩියක් දෙන්න. ලොකු වෙලාවක් ගන්න බෑ දරුවනේ. ඊට පස්සේ කාරණාවක් මතක් කරන්න තියෙන අවුරුදු කුමරා කුමරිය තරඟෙට රෙජිස්ට්‍රේෂන් ඒ කියන්නේ අර අපි ෆොටෝස් දාන්න කියලා ඔයගොල්ලෝ ගෲප් වල දැම්මනේ. ඒක හෙටින් ක්ලෝස් කරනවා. ඒකට කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඒකට දාන්න තමන්ගේ ෆොටෝ එක සම්පූර්ණ ස්පොන්සර්ෂිප් එක ෆයිනල් 10 දෙනාගේ සම්පූර්ණයෙන් මේගොල්ලෝ මේකප් කරලා ඒකට සූදානම් කරන එක ඒ ඔක්කොම කරන්නේ forever. ප්‍රයිසස් දෙන්නෙත් forever. හරිද? ඒකට සම්පූර්ණයෙන් කියන්නේ අර ඒගොල්ලන්ගේ තියනවනේ ගෙනියන්න පුළුවන් බස් එක. ඒක ඇවිල්ලා ඕගොල්ලෝ මේකප් කරලා ඒ විදිහට තමයි ෆයිනල් 10 දෙනාට දාන්නේ. ඒක නිසා ඒ ඇප්ලිකේෂන් එක දානවා නම් හෙට දාන්න. ඊළඟ එක එන ආටිස්ලා දන්නවනේ නේද? හරි. අන්තිම එක තමයි පිරිමි ළමයි නම් කොහොමත් එයි කියලා දැඩිව විශ්වාස කරනවා. ඕගොල්ලෝ අපේ කමිටි එකට කියන්නේ ඕගනයිසින් කමිටි එකට සපෝට් එකක් දෙන්න කැමතියි හවස ඇවිල්ලා අපිව හම්බෙන්න. ගෑනු ළමයින්ට මේක ඇතුලේ නෙවෙයි නම් පිරිමි ළමයා ඉන්නේ. අවස්ථාවක් තියෙනවා ගෙදරින් කොක්කා දිනවා නම් අපිට දැනුම් දීලා අම්මව එක්කන් එන්න පුළුවන්. ගෙදර පේරන්ට් කෙනෙක් එක්කන් එන්න පුළුවන්. හරි? මේක ඇතුලේ ඉතින් කවුරු හරි ඉන්නවා නම් අම්මට කියන්න පුළුවන් සිසිජී එකෙන් අම්මලාට එන්න දෙන්නේ නැහැ කියලා. හරි. ඒකින්ද අනිවාර්යෙන් ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න. හරි? රෙජිස්ටර් වෙලා මේ වැඩේට සපෝට් එකක් දෙන්න. සර්ලා තුන්දෙනා ගොඩක් මහන්සි වෙනවා. ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් එක්කන් එන්න ඕනේ නම් අපිට දැනුම් දෙන්න. නංගිලා මල්ලිලා කියන්නේ සමහරවිට අම්මා නැතුව නංගි මල්ලි ඉන්නවනේ ඉස්කෝලේ යන. ඒ කවුරු හරි එක්කෙනෙක් එක්කන් එන්න ඕන නම් අපිට දැනුම් දෙන්න. අපි අවස්ථාව සලසලා දෙන්න. Thank you sir. හැබැයි ඕගොල්ලෝ උදේ 8ට එන්න. අපි වෙහිකල් පැරේඩ් එකකුයි වෝක් එකකිනුයි තමයි ග්‍රවුන්ඩ් එකට යන්නේ. සමිස්සගේ නම කියලා කෑ ගහලා පොඩිනේ. සර් අර වාහනේ උඩින් අර සීට් එකෙන් නැගලා එළියේ ඉන්නකොට අපි ගම්පාට වෙන වැඩක් දෙමුද? ගම්පා වෙන වැඩක් කරමුද? එනවද? ගෑනු ළමයි ඇහෙන්නේ නැහනේ. එනවද? යකෝ බයෝ පන්තියේ හිටියනම් පරීක්ෂා කරනවා. ගෑනු ළමයි ඇහෙන්නේ නැහැ කිව්වා. මේ ඒ කියන්නේ මේ ඇත්තටම කියන්නේ මේ ඕගොල්ලෝ දෙගොල්ලෝම ආවම තමයි ඉවෙන්ට් එක කලර්ෆුල් වෙන්නේ. තීම් කලර්ස් තියෙනවා. ඒකට ගැලපෙන පාටක් ඇඳගෙන උදේ 8ට එන්න. මේ හැමදේම කරන්න ඕගොල්ලෝ වෙනුවෙන්. හරි? ඒ දවස අවුරුද්දකට සැරයක් ලැබෙන ඒ දවස භුක්ති විඳී කියලා අපි බලාපොරොත්තු වෙනවා. Thank you.
හරි. දැන් පොඩ නිශ්ශබ්ද වෙන්න ළමයි. ලබන සතියේ දැන් 13 වෙනිදා දිනේ වැටලා තියෙන. ඒතකොට 13 14 සතිය ඔයගොල්ලෝ දන්නවා අවුරුදු අඩු වෙනවා. ලබන සතියේ පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඒතකොට සාමාන්‍ය පන්තිය මේක හරියට අහගන්න පටල ගන්න එපා. මිස් වෙන දවසට අපි පන්තියක් කරනවා නැත්නම් අර අප්‍රේල් මාසේ සති 4 අපි කම්ප්ලීට් කළේ නෑ වගේනේ නේ. ඒක ටිකක් සාධාරණ නෑ වගේනේ. දැන් සමහරවම අර මුදල් ගෙවද්දිත් ඔවා බලනවනේ නේ. දවස් 3යි. නෑ ඕගොල්ලෝ බලන්නේ නෑ සමහර ළමයි බලන්නේ. හරි? එතකොට වැඩේ වෙන්නේ මෙහෙමයි. පොඩක් අහගන්න. සාවධානව. මාතර පන්තිය මන් නිවාඩු දෙන්නේ නෑ අවුරුද්දට. ඒගොල්ලන්ට බදාදානේ පන්තිය තියෙන්නේ 10 වෙනිදා මේ සතියේ පන්තිය කරනවා සාමාන්‍ය විදියට. ආයේ එතකොට ඊළඟට වැටෙන්නේ ඒගොල්ලන්ට 14 පැන්න දවස් 3ක් ගිහිල්ලා. ඒ නිසා පන්ති මං කරනවා. සාමාන්‍යයෙන් පොඩක් අහගන්න හරියට. අවුරුද්දෙන් පස්සේ ළමයි 16 වගේ තමයි ආයතන ඇරලා පන්ති පටන් ගන්න. එතකොට ඕගල්ලන්ට මම ෆිසිකල් පන්තියක් කරනවා නම් මට කරන්න ඉතුරු වෙන්නේ බදාදා. කියන්නේ 16ත් ගොඩක් ළමයි නේ අවුරුද්දෙන් පස්සේ ඉන්නේ පන්ති වල 17 ඉඳන් එනවා සාමාන්‍යයෙන්. ඒතර 17න් පස්සේ දවසක් තමයි ඕගලන්ට අර ඊළඟ දැන් අපි 14 මේ 13 පන්ති අපිට අහිමි වෙනවා 20 නේ අපි ඊළඟට මොන ගහන්නේ. ඒතර මේ 20 පන්තියට කලින් පන්තියක් කරනවා නම් දවස තමයි බදාදා. ප්‍රශ්නේ තියෙන ඉතින් බදාදා මගේ මාතර පන්තිය තියෙන්නේ. ඒ නිසා මම තීරණය කළා මාතර පන්තිය දැන් මෙච්චර කල් සමහර විට අපි කරන්නේ මෙහෙ තියෙන පන්තියක් මාතරයකට ලයිව් දෙනවා. ඔය 2024 මෙහෙම පන්ති මම 2024 පන්තියක් කරන්නේ නැති නිසා අපි දෙනවා ලයිව්. අපි මේ 17 වෙනිදා පන්තිය මාතරේ ඉඳලා මෙහෙට ලයිව් දෙනවා. හරි? එතෙන්දි මාව ටිකක් වෙනස් විදිහට පේන්න පුළුවන්. මොකද මේ හෝල් එකේ AC නෑ මම දාඩිය පෙරාගෙන යකා වගේ උගන්වන්නේ. හරි? එතකොට 17 වෙනිදා බදාදා උදේ සාමාන්‍ය මගේ මාතර පන්තියේ තියෙන හවස දැන් අර නිවාඩු කාලෙට ඒ දවස සෙට් වෙලා තියෙන නිසා මම පන්තිය උදේට ගන්නවා. 7:30 12 ඒ පන්තිය මං කරනවා. ඒක එහෙ ඉඳලා අපි නොගේගොඩ ගම්පහ ළමයින්ට ලයිව් දෙනවා. කිසියම් දරුවෙකුට බදාදා උදේ වෙන පන්තියක් තිබිලා මගේ ලයිව් එකට එන්න බැරි වෙනවා නම් ඒක ගැටලුවක් නෑ. ඊට පස්සේ අපි එදා ඉඳන් රෙකෝඩින් එක දානවා. හැබැයි වැඩේ තියෙන්නේ සෙනසුරාදා පන්තියට එන්න කලින් ඕගොල්ලෝ මේ රෙකෝඩින් එක බලලා පාඩම කම්ප්ලීට් කරන් එන්න ඕනේ. මොකද සෙනසුරාදා පන්තිය කරන්නේ නතර කරන තැන ඉඳන්. නැත්නම් දැන් අද අපි ලස්සන්ට කාර්ය ශක්තිය ක්ෂමතාව පටන් ගත්තනේ. ඒකත් කෙල වෙලා යනවා. ඒ සතියේ මිස් වුණා. හරි? ඔකට අවධානයෙන් ඉන්න. මොනා හරි ප්ලෑන්ස් වල මොනා හරි වෙනසක් වුණොත් මම ටෙලිග්‍රෑම් එකට දාන්නම්. දැනට යන ප්ලෑන් එක ඒක. 17 උදේ ලයිව් ක්ලාස් එකට සෙට් වෙන්න මාතර ඉඳන් දෙන්නේ. හරි. 11 එවනම් අවුරුදු උත්සවයේදී මොන ගැහෙන්නේ. හරි. ඊළඟ